හරි කලින් දවසේ වීඩියෝ එකේදී අපි කරා ත්‍රිකෝණමිතිය පාර්ට් එක. එතකොට ඒකේ ත්‍රිකෝණමිතික අනුපාත සහ ඒ ආශ්‍රිත ගණන් ටිකක් අපි කරා. හරිද? එතකොට ඒ පොඩි කෑල්ලක් ඉතුරු වුණා අර ලඝු පොතෙන් බලලා හදන්න තියෙන පාර්ට් එකයි. ඔව් ඒ ටික තමයි. හරිද? එතකොට ඒ වීඩියෝ එකේ අන්තිමට මම කිව්වා මෙහෙම කෝණයක් ගත්තොත් ඒකට දැන් අපි අංශක වලින් කතා කරේ කෝණයක්ම ඉන්නේ අංශක වලින්. හරිද? තව පස්සේ කාලෙක තියෙනවා රේඩියන් කියලා එකක්. ඒක එළිල් වලට ගියාම ඉගෙන ගනි මැත්ස් වලදී. හරිද? එතකොට කෝණයක් අපි O level වලදී කෝණ ඔක්කොම ඉන්නේ අංශක වලින්. ඊට අමතරව අපි නිකන් පැයට විනාඩි තියනවා වගේ අංශකයට තියෙනවා. මම අංශක x කියලා ගත්තොත් මෙහෙම අංශකයට තියෙනවා කලා කියලා එකක්. එතකොට කලා 60ක් කියන්නේ අංශක එකයි කියලා අපි කතා වුණා. එතකොට මම ඔය කලා අංශක කෑල්ල තව ටිකක් පැහැදිලි වෙන්න මෙහෙම වැඩක් කරන්න. හරිද? නිකන් මෙහෙම කියන්නම්. නිකන් හිතන්න අංශක කියන්නේ පැය ගාණක් කියලා, කලා කියන්නේ විනාඩි ගාණක් කියලා හිතන්න. හරිද? එතකොට මම මේ වගේ කෝණ දෙකක් එකතු කරන්නම්. එතකොට සමහර විට තියෙන ඩවුට්ස් නැති වෙයි. හරිද? මම ගන්නම් අංශක 50යි අපි ගමු කලා 16ක් විතර. හරිද? කලා 16යි මේ කෝණයට එකතු කරනවා. මේක නිකන් පැය විනාඩි එකතු කරනවා වගේ කතාවක්. හරිද? මේ කෝණයට මම එකතු කරන්නම් අංශක 16කුයි කලා 25කුයි. හරිද? නිකන් හිතන්න මේක කෝණ දෙකක් කියලා. හරිද? මේක කියන්නේ හිතන්න මෙහෙම මට දැන් හිතන්නකෝ මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? මේ එක ත්‍රිකෝණයක තියෙනවා මෙන්න මේ අංශක 50යි කලා 16 කියන ගාන. හරිද? අනිත් කෝණේ තියෙනවා අංශක 16යි කලා 25යි කියන මෙන්න මේ අගය. හරිද? මට දැන් මේක එකතු කරලා අංශක 180 අඩු කරලා මේ ත්‍රිකෝණය මෙන්න මේ කෝණයට අගය හොයාගන්න ඕනි කියලා හිතන්න. ඒ වගේ වුණාම මේ කෝණ දෙකක් එකතු කරලා ඒ වගේ වැඩකට මේ කෝණ දෙකක් එකතු කරනවා කියලා හිතන්න. හරිද? මේ ත්‍රිකෝණ වල හැමතිස්සෙම අර සම්පූර්ණයෙන් අංශක ගානක් පිරෙන කෝණ තියෙන්න මේ එහෙම්ම වෙන්නේ නැහැ. සමහරවිට මේ කලා ඒවත් වෙනවා. ඒ කියන්නේ ඔයාලා නිකන් රැන්ඩම් මගින ත්‍රිකෝණයක් මේ වගේ මැද ගානක තියෙන අගයක් වෙන්න පුළුවන්. හරිද? හරි දැන් අපි මේක එකතු කරනවා කියලා හිතන්න. මම එකතු කරනවා මොකද්ද? අපි ගමු මම මෙතනට 16 නෙවෙයි මම තව ටිකක් ඔයාලට පැහැදිලි වෙන්න මෙතනට දාන්නම් 40 වගේ 46 වගේ එකක්. හරිද? දැන් බලන්න. මම නිකන් එකතු කරගෙන යනවා. හරිද? 6යි 5යි කීයද? 11යි. 11යි එකක් ඉදිරි මෙහෙම දානවා. ඊට පස්සේ 5යි 1 මේ 4යි 1යි 5යි 5යි 2යි 7යි. හරිද? 7 මෙතනට දැම්මම මට එනවා 71 කියලා එකක්. හරිද? මට මේ කලා ටික එකතු කරාම එනවා මට කලා 71ක් කියලා. මොකද්ද මේ 6 5 එකතු කරා 11ක් ආවා. ඒක මෙතනට දැම්මා 4යි 1යි 5යි වුණා 5යි 2යි 7 වුණා. හරිද? එතකොට කතාව මොකද්ද? කලා 60ක් කියන්නේ අංශක එකක්. දැන් හිතන්න ඔයාලා විනාඩි පැය ගණන් ඔහොම එකතු කරද්දී විනාඩි ආව කියලා 71. විනාඩි 71ක් කියන එකේ තේරුම පැය එකකුයි විනාඩි 11කුයි නේද? විනාඩි 71ක් කියන්නේ පැය එකයි විනාඩි 11යි. එතකොට ඔයාලා ඒක විනාඩි 71ක් කියලා නෙවෙයි ලියන්නේ. ඔයාලා එතකොට පැය එකයි විනාඩි 11යි කියලා ලියන්නේ. ඒ වගේම තමයි. දැන් මෙතනට ආවේ කලා 71ක්. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මොකද්ද? අංශකයකුයි කලා 11කුයි නේද? එතකොට මෙතනින් මං කරන්නේ කලා 11 මෙතන ලියලා අපිට ආව නේද අංශකයක් දැන් මෙතන එකතු කරලා. මේ අංශකේ මේ අංශක පැත්තට එකතු කරලා. ඒතකොට මොකක්ද වෙන්නේ? මේ බිංදුව 1 1යි 1යි 6යි 7යි 5යි 1යි 6යි. ඒතකොට මට මුළු උත්තරේ එනවා අංශක 67යි කලා 11යි කියලා. පැහැදිලිද? හරිද? මේක පැහැදිලිද? ඊළඟට මම මේ වගේ අගයන් දෙක අඩු කරලා පෙන්නනවා. හරිද? මොකක් හරි ඔයාලට මේ ත්‍රිකෝණයක ගානක් ඉස්සද්දි කෝණ දෙකක් අඩු කරන්න වෙනවා කියලා හිතන්න. ඒ වගේ දෙයකට තමයි ඔයාලා මේ කෝණ අඩු කරන්නේ. හරිද? මම ගන්නම් අංශක 25යි කලා 11 අඩු කිරීම මොකද්ද ගන්නෙ? අපි ගමු අංශක 17යි කලා 15කුයි. හරිද?
අංශක 17යි කලා 15. හරි. දැන් මෙතනින් පටන් ගත්ත ගාම ඔයාලට පේනවා මේ 11න් 15 අඩු කරන්න බෑ කියලා. හරිද? 11න් 15 15 නැතුව නිකන් 25 ගන්නම් නිකන් දාන්න. ටිකක් ලොකු එක. හරිද? 11න් 15 අඩු කරන්න බෑ කියලා ඔයාලට තේරෙනවා. එතකොට මම මේකට මොකද්ද කරන්නේ? මේකට මම මොකද්ද කරන්නේ? 11න් 15 අඩු කරන්න බෑ. 11න් 25 අඩු කරන්න බෑ. මොකද කරන්නේ? මොකද්ද ඔයාලා කරන්න පුරුදු වෙලා හිටියේ මේක අංශක ගණන් නැත්තම් ඔය සාමාන්‍යයෙන් මදි වුණාම මොකද කරන්නේ? මේ පැත්තෙන් එකක් ගන්නවා. මට මේ පැත්තෙන් එන්නේ මොකද්ද? අංශක එකක් නේද? මේ පැත්තෙන් එන්නේ මට අංශක එකක්. එතකොට අංශක එකක් මේ පැත්තට ආවහම මට මේක සම්පූර්ණ මේ අංශක එකක් කියන්නේ අංශක එක මේ පැත්තට යනකොට මේ කලා වෙනවා. කලා වුණාම කීයද? කලා 60යි. එතකොට කලා 60 තමයි මේකට එකතු වෙන්නේ. එතකොට මට එන්නේ කීයද? මේ 11ට කලා 60ක් එකතු වුණාම මට එනවා කලා 71යි කියන. හරිද? කලා මට එනවා 71යි කියන. ඊට පස්සේ මොකද්ද? මෙතන තියෙනවා 25. එතකොට 71කින් 25ක් අඩු කරන්නයි තමයි තියෙන්නේ. කලා 71කින් කලා 25 අඩු කරන්න තියෙන්නේ. එතකොට කීයද එන්නේ? 70කින් 25ක් ගියාම මට එනවා 46යි කිය. 70කින් 25ක් ගියාම 46යි කියලා මට එනවා. එතකොට කලා 46යි. හරි මෙතනට වැටෙනවා. එතකොට කලා 46යි. දැන් මෙතන අංශකයක් ගියාම ඉතුරු වෙන්නේ කීයද? අංශකයක් ගියාම 25න් අංශකයක් ගියාම අංශක 24ක් අපිට ඉතුරු වෙනවා. එතකොට අංශක 24 24න් 17ක් අඩු කරන්නයි තියෙන්නේ. එතකොට අංශක 24න් 17ක් අඩු කරාම මට එනවා අංශක 7යි කියන. එතකොට මට මුළු උත්තරේ එනවා අංශක 7යි කලා 46යි කියන. පැහැදිලිද? එතකොට ඕක තමයි ඔය කෝණ එකතු කිරීම අඩු කිරීම වලදී වෙන්නේ. ඊට අමතරව සාමාන්‍ය දැන් මේ වගේ එකක් ගන්න වෙන්නේ නැති අවස්ථාවල නිකම්ම අඩු කරගෙන යන්න තියෙනවා. ඔයාලට දැක්ක ගාම තේරෙනවා 11:25ක් අඩු කරන්න බෑ කියලා. ඔයාලා ඒ වගේ තැන්වල මොකද්ද කරන්නේ? එහා පැත්තෙන් එකක් ගන්න. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ ගන්නේ එකක් නෙවෙයි මේක මේ පැත්තට එනකොට ඒක 60ක් වෙනවා කියලා. 60ක් වෙනවා කියන්නේ මේ අංශක එකක් එන්නේ ඒක කලා 60ක් විදිහට පරිවර්තනය වෙනවා කියලා ඔයාලා තේරුම් ගන්න ඕනේ. හරිද? හරි. එතකොට දැන් යමු මේකේ ලඝු ගණක පොතෙන් හදන්න තියෙන පාර්ට් එකට. හරිද? එතකොට ඔයාලට මේ කැලල කරන්න ඔයාලා ගාව ලඝු පොත තියාගන්න වෙනවා. හරිද? මමත් මේකේ කොහෙන් හරි වැටේ අදාළ කැලලට ඕන ටික ඒවනට එතනින් එහාට ටික කරගන්න ඔයාලට මේක ඕනේ. හරිද? එතකොට ලඝු පොතේ තියෙනවා ඔයාලා බලන්න ලඝු පොතේ ලඝු ගණක කියන කැලල දෙක පහ වුණාට පස්සේ පොතේ එහාට වෙන්න තියෙනවා මොනවද ප්‍රකෘති සායන කියලා එකකුයි ප්‍රකෘති ටැන්ජන කියලා එකකුයි. හරි ඔය වගේ දෙකෙන් තමයි එතකොට අපි මේ පාර්ට් එකට අදාළ කැලරි කරන්නේ. හරිද? ඔය ප්‍රකෘති සායන කියන එක ඉස්සෙල්ලම ගන්න. හරිද? ප්‍රකෘති සායන කියන එක සමහර විට මේ වැටේ ගොන්නගේ. ප්‍රකෘති සායන කියන එකෙන් තමයි බං අපි මේ සයින් ටික බලන්නේ. හරිද? එතකොට ප්‍රකෘති සායන කියන එකේ සයින් ටික බලන්න. හරිද? මම කියන්නම් ඔය ප්‍රකෘති සායන කියන වගුව ඇත්තේ මේ විදිහට. හරිද? මේ පල්ලෙහාට අංශක ටික ඇති. මෙහෙම බලන්න බිංදුව ඉඳන් පටන් ගන්න. එහෙම අංශක බිංදුව 1 2 3 4 ඔහොම පල්ලෙහාට යනවා. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා කලාගයන් ටිකක් කීයෙන් ඉඳන් තියෙන්නේ? බිංදුව ඉඳන් තියෙනවා. බිංදුව 10 කලා ඔහොම 10 20 කියලා යනවා. ඕම ගිහිල්ලා ඕක 60ට වෙනකන් තියෙනවා. හරිද? ඕම 60ට වෙනකන් ওই කතාව තියෙනවා. හරිද? ඊළඟට මෙතනින් තව පොඩි තීරුවක් තියෙනවා. ඒ තීරුව 89න් ඉවර වෙලා ඇති මෙතන. ඉවර වෙලා කියන්නේ 89න් පටන්ගෙන ඇති. හරිද? අංශක 89න් පටන්ගෙන ඇති. ඊළඟට මධ්‍ය අන්තර කියලා මේ හරිය තව තීරුවක් තියෙනවා. ඒකේ කලා 1 2 3 4 කියලා ඔහොම කලා 9ට එනකන් තියෙනවා. හරිද? කලා 1 2 3 4 කියලා ඔහොම කලා 9ට එනකන් තියෙනවා. දැන් මම කියන්නම් මේකෙදි අපි කොහොමද කෝණ එක අගයක් ගන්න කියලා. එතකොට ඔයාලට මේක පාවිච්චි කරන්න ඕන වෙන්නේ මොන වෙලාවටද? ඔයාලට එනවා දැන් ඔයාලා sin 30 sin 45 60 ඕවා දන්නවනේ. දැන් ඔයාලා ඒක වෙනම ගාණක් විදිහට මතක තියාගෙන ඕක ඉන්නවා. එතකොට ඔයාලට හිතන්න මම අගයක් ගන්නම් අපි ගමු 57යි කලා 16. sin 57යි කලා 16. හරිද?
සයින් 57යි කලා 16 කියලා අපිට ගාණක් එනවා. හිතන්න මේ වගේ කෝණ එක මෙතන තියෙන්නේ 57යි 16 කියලා. එතකොට මේක ඍජු කෝණයල්ලු අපිට මේක පාවිච්චි කරලා මේ සම්මුඛ පාදයේ කර්ණයේ සම්බන්ධ මොකක් හරි එකක් හොයන්න වෙනවා. ඒකට සයින් 50 අංශක 57යි කලා 16 කියන එකට අපිට අගේ ගන්න ඕනේ. එතකොට කොහොමද අපි මේක පාවිච්චි කරන්නේ? හරිද? ඊට කලින් නිකන් ඔයාලා බලන්න ඔය වගුවේ මම මේ වගුව විස්තර කරලා ඉන්න ඉස්සෙල්ලා. දැන් මේක තමයි බං අංශක ගාන. හරිද? මේ අංශක ගාන තමයි අපි මේකේ හොයන්නේ. ඒ කියන්නේ අංශක 57 නම් අපි මේක දිගේ 57ට එනවා. හරිද? 57ට එනවා. ලඝු ගණක බලනවා වගේම තමයි. හරිද? 57ට මේක එනවා. ඊළඟට කලා ටික මෙතනින් හොයනවා. හරිද? දැන් අංශක 57 විතරක් තිබ්බනම් ඔයාලට මෙතන 57 කියලා ඇවිල්ලා කලා නැහැනේ. කලා බිඳුවයිනේ කියන්නේ තියෙන අංශක 57යි කියන්නේ කලා නැහැ නේද? මේකේදී මම කියන 57 විතරක් තිබ්බා. 57 විතරක් තිබ්බනම් කලා නැහැ. ඒකින්ද මෙතනින් 57 කියන ඇවිල්ලා මෙතන බිඳුවට ආගේ බලන්න පුළුවන්. දැන් 57 බිඳුව බිඳුවේනි බලය ගත්තොත් එහෙම 57ට ඔයාලට එනවා ඇත්තේ 0.83යි 8යි 7ක්. හරිද? 57ට විතරක්. හරිද? දැන් අපි මේ කතාව බලමු. හරිද? 57 ඔයාලා බලන්න මේ sin 30ට එමු. sin 30 ගානට 0.5ක් තියෙනවා. හරිද? 0.7 sin 30 කියලා අපි පාඩම් කරේ භාගයයි කියන එකනේ. sin 30 සමානයි භාගය කියලා නේ. ඒතර භාගය කියන්නේ 0.5 නේ බං. එතකොට sin 30 අගේ බලන්න ලඝු පොතේ කියන්නේ මේ ප්‍රකෘති සයින පාර්ට් එකේ ගානට 0.5යි කියලාම තියෙනවා. හරිද? හරි. දැන් මේක බලන්න යමු. ඉස්සෙල්ලාම අපි 57 කියන පොයින්ට් එකට එන්න ඕනේ. දැන් මෙහෙම වෙන්නේ ඔන්න මට 57 කියන එක මෙතන තියෙනවා. ඔන්න මට 57 කියන එක හම්බුණා. 57 ගිහිල්ලා ඊළඟට 57යි අංශක 16 නේ තියෙන්නේ. හරිද? මේ අංශකනේ කලා 16 නේ තියෙන්නේ. එතකොට කලා 16ට මෙහා තියෙන මේ මොනවද? 16ට මෙහා හම්බෙන මේ මොනවද? 10 ගුණාකාරය මොකද්ද කලා වලින් තියෙන්නේ? මොකද්ද 16ට මෙහා තියෙන 10 ගුණාකාරය? කීයද? 10. එතකොට මට මෙතනදි බලන්න තියෙන්නේ අංශක 57යි කලා 10යි කීයද තියෙන්නේ. එතකොට අංශක 57යි කලා 10 මට එනවා 0.84යි 0.3ක් කියලා. 0.84යි වල බලන්න 0.3ක් කියලා මෙතනදී එනවා. මට බලන්න තියෙන්නේ 57 10 කියන එක. මොකද්ද මෙතන තියෙන මේ කලා ගානේ මේ තියෙන කලා ගානට මෙහා තියෙන 10 ගුණාකාරය තමයි ගන්න. ඒතර 16ට මෙහා තියෙන 10 ගුණාකාරය 10 කියලා මට එනවා. දැන් 10 නෙවෙයිනේ බං ඕනේ අපිට 16. ඒතර 16 වෙන්න තව 6ක් ඕන. එතකොට මේ ආපු ගානට දැන් සාමාන්‍යයෙන් ওই වගේ එකක් වුණාම මෙතනින් ලඝු ගණන එකක් ගන්නව නේද? මේ ගන්න එකට මොකද කරන්නේ? මේ ගන්න එක මේකට එකතු කරනවා නේද? මේ වගේ එකක් ගත්තාම අර දැන් හිතන්නකො ලඝු ගණන වල මොකක්ද නිකන් 5743ක් වගේ ආවා කියලා. ඒ වෙලාවට අර 3 කියන එක මෙතනින් ගන්නවා නේද? ආන්ගේ වගේ වැඩක් තමයි මෙතනදී වෙන්නේ. හරිද? එතකොට 57 10ට ගත්ත මෙතනින් ඉතුරු 6 ගන්නවා මෙතන. එතකොට 6 පාර්ට් එකට මට කීයක් එනවද බලමු. 57 6ට එනවා. 57 6ට එනවා බම් මට කීයක්ද? 9ක් කියලා තියෙනවා මෙතන. හරිද? 57 මේ 6 කෙලින් තියෙනවා කීයද? 6 කෙලින් තියෙනවා 9ක්. හරිද? 6 කෙලින් තියෙනවා 9ක්. එතකොට මට තියෙන්නේ මේ අගයට මේක එකතු කරන්න. එතකොට මෙතන 0.8.4යි 0.3 තියෙන්නේ. 9 එකතු කරාම මට එනවා 0.8.4යි 1.8.4යි 1.2ක් කියලා. එතකොට මොකද්ද? sin අංශක 57යි කලා 16 කියන එක සමාන වෙනවා මෙන්න මේ අගයට. හරිද? පැහැදිලිද? එතකොට මෙහෙම තමයි ඔය අගය බලන්නේ. හරිද? ඊට පස්සේ මම ඔයාලට කියන්නම් මොකද්ද? මේක මේ අගයම දැන් මට එනවා මොකද්ද? මට එනවා දැන් අපිට දෙන්නේ මෙහෙමනේ ඔක එන්නේ. sin 57යි sin අංශක 57යි කලා 16 සමානයි මේ 0.8.4යි 1.2 කියලා හොයන්න තැනක් තියෙනවා. කොහොමද එන්නේ? දැන් මට එනවා
කෝණේ දන්නේ නැහැ. හැබැයි මම සයින් අගේ දන්නවා. සයින් මේකයි අගේ කියලා මම දන්නවා. හැබැයි කෝණේ මොකක්ද කියලා දන්නේ නැහැ. මම හිතා ගන්නම් කෝණේ ඇල්ෆා කියලා. හරිද? කෝණේ ඇල්ෆා කියලා තියෙනවා. ඇල්ෆා කියලා කෝණේ තියෙන තැනක මට සයින් අගේනවා හිතන්න. අර පාද දෙක දැන් සම්මුඛ පාද බෙදීම කර්ණයනේ බං. ලියන්න ඉඩක් නෑ බං. හරිද? මෙතන ලියන්න. සයින් ඇල්ෆා සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණයනේ එන්නේ. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එතකොට හිතන්න සම්මුඛ පාදයට මොකක් හරි අගයක් තිබ්බා, බෙදීම කර්ණයට මොකක් හරි අගයක් තිබ්බා. ඕක සුළු වෙලා ආවේ උත්තරය 0.84412. හරිද? ඇල්ෆා දන්නේ නැහැ. ත්‍රිකෝණය ඇන්දොත් තියෙන්නේ ওই ත්‍රිකෝණය මේ විදිහට එන්නේ. හරිද? ත්‍රිකෝණය ඇන්දොත් මෙහෙම ඇල්ෆා කියලා තියෙනවා. ඔයාලට සම්මුඛ පාදයට මොකක් හරි ගාණක් තියෙනවා, කර්ණයට මොකක් හරි ගාණක් තියෙනවා. ඔයාලට ওই ගාණ කියන්නේ ඇල්ෆා හොයන්න කියලා. හරිද? එතකොට සම්මුඛ පාදයේ කර්ණීය බෙදුවහම ඔයාලට මේ වගේ අගයක් එනවා කියලා හිතන්නකෝ. ඔයාලට තියෙන දැන් ඇල්ෆා හොයන්න. එතකොට මොකද්ද මම කරන්නේ? මම කරන්නේ අපිට මේ ආපු අගය මෙතන හොයාගන්න. හරිද? එතකොට 0.8412 කියන එක අපි හොයනවා මෙතන. හරිද? 0.8412 කියද්දී අපි හොයන්නේ බං 0.8412 මෙතන හොයද්දී ඔයාලට පේනවා 0.84 මේ 12 නෙවෙයි 1 2 කියන්නේ. ඒක මේ වගුවේ නෑ. ඔයාලට හම්බෙන්නේ ළඟම අගයන් වලට 8.4.3යි 8.4යි 1.8යි හම්බෙන්නේ. එතකොට දැන් ලඝු ගණකවලදී අපි මොකද්ද ඔය වගේ තැන්වල කරේ? අපිට ඕන එක දැන් ඔය වගේ දෙපැත්තක් නැද්දිනේ දැන් අපිට ඕන එක තියෙන්නේ. හැමතිස්සෙම අපි ගන්න අපි ගන්න ඕන එකට මෙහායි. දැන් 8.4.3යි 8.4යි 1.8යි මැද්දේ තමයි මේ 8.4යි 1.2 තියෙන්නේ. ඒක වැඩියෙන්ම ළඟ 13ට වුණත් ඒ කියන්නේ 8.4යි 1.3ට වුණත් අපි ගන්න ඊට මෙහා එක. අපි ගන්න ඊට මෙහා එක. කීයද එතකොට එන්නේ? මේ 8.4.3 කියන එක එනවා. මේක ආවට පස්සේ අපි ලියා ගන්නවා හරි ඒක තිබ්බේ අංශක 57යි කලා 10යි කියලා. හරිද? අංශක 57යි කලා 10යි කියන එක අපි ලියා ගන්නවා. අංශක 57යි කලා 10යි කියන එක ලියා ගන්නවා. දැන් 16 කියන එක පුරවන්න ඒ කියන්නේ 16 වෙන්න එහෙමත් නැත්නම් මේ 8.4යි 1.2 කරන්න මේකට තව කීයක් එකතු වෙන්න ඕනද කියලා බලන්න. මේකට තව කීයක් එකතු වෙන්න ඕනද කියලා බලන්න. මේකට තව කීයක් එකතු වෙන්න ඕනද කියලා බලවම ඔයාලා මධ්‍යන්තර කොටසේ බලනවා මෙහෙම 2 3 ඔහොම තියෙනවා 12 ආසන්නයටම හදන්න පුළුවන් අගේ කීයක් තියෙනවද දැන් මේක අපි ගත් එක මිහින්ද ඔයාලට මෙන්න මේ 9ෙන් හදන්න පුළුවන් 8.4 1.2 මේකෙම 9 එකතු කරලා ඔයාලට මේ අගේ හදන්න පුළුවන් හරිද ඊට පස්සේ බලනවා මේක එහෙම එක සම්පූර්ණයෙන් පොරවන්න අපිට මේ මධ්‍යන්තර වලින් ගත්ත අගය කොතනද මෙතන තියෙන්නේ එතකොට ඔයාලට පේන එක කලා 6යි තියෙන්නේ. එතකොට මේ ගත් එකට ඔය කලා 6 එකතු කළා සම්පූර්ණ උත්තරේ අංශක 57යි කලා 16 කියන එක ඔයාලට හොයාගන්න පුළුවන්. හරිද? එතකොට ඊළඟට අපිට හොයන්න තියෙනවා මේ වගේම tan අගය. හරිද? tan අගය හොයන්න තියෙන වගුවෙත් බං මේ විදිහෙම මේ sin වල වගුව වගේම වගුවක් තියෙනවා. මේ විදිහට මෙතන අංශක ටික තියෙනවා, මෙතන කලා ටික තියෙනවා, මෙතන මධ්‍යන්තර කියලා තියෙනවා. ඒ කියන්නේ 10ට අඩු දෙයක්. හරිද? මෙතන 10 ගුණාකාරයක තියෙනවා. ඒකෙත් මේ වගේ මෙතන තීරුවක් තියෙනවා. මම ඒක පැහැදිලි කරනවා. හරිද? එතකොට මම tan අගය තෝරගන්නවා. අපි ගමු tan 35. හරිද? tan 35 මේ අංශක කලා ගමු 24ක් වගේ. හරිද? කලා ගමු 24ක් වගේ. දැන් මට මේකේ අගේ තමයි ගන්න. කලින් කරා වගේම තමයි කිසිම වෙනසක් නෑ. හරිද? කලින් කරා වගේම තමයි මොකද්ද තියෙන්නේ? මෙතන හොයාගන්නවා 35 කොතනද තියෙන්නේ. දැන් මම බලනවා මේකේ 35 කොතනද තියෙන්නේ. හරිද? 35 මට ගත්තාම 35 තියෙනවා 35 මොකක්ද හොයන්න තියෙන්නේ? 35 දැන් 24නේ තියෙන්නේ. 24 තියෙන්නේ. එතකොට 24ට මෙහා තියෙන 10 ගුණාකාර කීයද 20. එතකොට මට 35 20 හොයාගත්තා නම් හරි 35 20 මට එනවා 35 20 මට එනවා 0.7.8.9ක් කියලා 0.7.8.9ක් කියලා එනවා ඔව් හරිද මේක තමයි 35 20 හරිද ඊළඟට 35 20 නෙවෙයිනේ බං 24 නේ තියෙන්නේ
එතකොට මොකද ගන්නේ 24ට මොකද්ද 20 නේ 24ට තියෙන්නේ. එතකොට මෙතනින් 4ට අදාළ එක කීයද කියලා ගන්න. 4ට අදාළ එක කීයද කියලා ගන්න. 4ට අදාළ එක කීයක් තියෙන්නේ 18 කියලා මට ලැබෙනවා. 4ට අදාළ 18 කියලා මට ලැබෙනවා. හරිද? මොකක්ද කරන්න තියෙන්නේ? එතකොට මේ දෙක එකතු කරන්න තියෙන්නේ. 8යි 9යි 18 එකතු කරන්න තියෙන්නේ. එතකොට මම මෙතනදී උත්තරේ එනවා 8යි 9යි 7 17යි එකක් ඉතුරුයි 8යි 1යි 9යි 1යි 10යි බිංදුවයි ඒක මෙතනට ආව 70. බිංදුවේ දශම 7යි 1යි බිංදුවයි 7ක් කියලා මට එනවා. එතකොට මට ඒක මෙතනට දාන්න පුළුවන්. එතකොට මෙතනත් මේ අගේ දුන්නාට පස්සේ කෝණේ හොයන්න අපි පාවිච්චි කරන්නේ කලින් මේක පාවිච්චි කරපු ක්‍රමයම තමයි. මොකද්ද කරන්නේ මේක මෙතන කොහෙද තියෙන්නේ කියලා හොයනවා. හරිද? මෙතන අත කොහෙද තියෙන්නේ කියලා මේක හරියට මගයක් එන්නේ නැහැ. මේකෙදි දැන් 70.71 0.7 ඔයාලට හොයන්න වෙන්නේ 71.7 ඔයාලට ලැබෙන්නේ කීයද? 0.7යි 0.8යි 9යි 0.7යි 1යි 3යි 3යි අතර තමයි ඔයාලට උග ලැබෙන්නේ. එතකොට අපි මොකද්ද කරන්නේ කලින් කිය වගේ මීට මෙහා එක බලනවා අපිට එතකොට මේක හම්බ වෙනවා. මේක තියෙන්නේ කොතනද කියලා බලනවා හොයනවා 35 20 කියලා 35 20 දා ගන්නවා 7.1.7 කරගන්න තව කීයක්ද ඕනි කියලා මෙතනින් බලනවා 18ක් ඕනේ 18 කොතනද තියෙන්නේ බලනවා 4 තියෙනවා. කොස්වල කතාවට යන්න ඔයාලා ආයෙත් යන්න ඕනේ සයින් වගුවට. හරිද? සයින් වගුවට ගියහම ඔයාලා බලන්න සයින් වගුවේ යටට වෙන්න තියෙනවා. ඒ කියන්නේ සයින් වගුව ඉවර වෙන තැන. හරිද? සයින් වගුව ඉවර වෙන තැන ඔයාලට හම්බෙයි මොකද්ද? ප්‍රකෘති කෝසයින කියලා එකක්. හරිද? සයින් වගුව ඉවර වෙන තැන ඔයාලට යට තියෙනවා ප්‍රකෘති කෝසයින කියලා. හරිද? පිටු දෙකේම එක යටම තියෙනවා. බලන්න ඒ තීරුවේ කෝසයින කියන තීරුවේ මේ වගේ යටින් තියෙනවා. යටින් මොකද්ද තියෙන්නේ? යටින් තියෙන්නේ බං මේකම අනිත් පැත්තට. ඒ කියන්නේ මෙතන ඉඳන් තියෙනවා අංශක බිඳුවට. හරිද? අංශක බිඳුව 10 අංශකනේ කලා 10 20 30 ඔහොම 60ට වෙනකන් තියෙනවා. හරිද? මෙතන ඉඳන් අංශක පටන් අරන් තියෙනවා බිඳුවේ ඉඳලා. මෙතන ඉඳන් අංශක බිඳුවේ ඉඳන් පටන් අරගෙන තියෙන ඔය විදිහට 89ට වෙනකම්. හරිද? බිඳුවේ ඉඳන් පටන් අරගෙන තියෙනවා 89ට වෙනකම්. හරිද? හොඳට බලන්න. එතකොට මෙතන පුරුදු විදියට සුපුරුදු විදියට අපිට මධ්‍යන්තර ටික තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. මෙතනත් අර 1 2 3 4 ඒ වගේ 9ට වෙනකම් තියෙනවා. කරන්න තියෙන්නේ මොකුත් නෙවෙයි බං. අපි ගත්ත එක හිතන්න ඔයා නිකන් බලන්න මේ ලඝු ගණක පොත අනිත් පැත්ත ආවල ඔයා වැඩි කරගෙන. ඔයාලට මතකද සයින් අපි ගත්තා අර සයින් 30 භාගයයි 45 කයට මූල 2යි කියලා අපි ගත්තා. එතකොට ඒකෙදි මතකද කොස් වලදී කරා 90 ඉඳන් ගත්තට පස්සේ ඒකම අනිත් පැත්තට මේ වගේ තියෙනවා. දැන් මේ ලඝු ගණක පොතේත් බං අපේ කෝණවල තියෙන රේන්ජ් එක අංශක බිඳුවයි 90යි අතර කෝණ තමයි අපි මේ හොයන්නේ. හරිද? අංශක බිඳුවයි 90යි අතර කෝණ තමයි හොයන්නේ. හරිද? එනේ බිඳුවත් එකත් අතර ආගයන් ටිකක් තමයි මේ තියෙන්නේ. sin බිඳුවේ බිඳුවයි sin 91යි. cos බිඳුව 1යි cos 90 බිඳුවයි. ඒ කියන්නේ මේකේ තියෙන විදිහට ඒකෙදිත් අපිට ආවේ sin ගන්න කීයද ඒකම අනිත් පැත්තට මෙහෙම එනවනේ. ඒ වගේම තමයි sin වල ගන්නේ කීයද ඒකෙම අනිත් පැත්තට මෙහෙම එන පාර තමයි cos වලට. හරිද? ඒ හින්දා තමයි මේකේ sin වගුවෙම මේ පැත්තෙන් මේ පැත්තට බලන්න දීලා තියෙන්නේ. හරිද? ඒතර ඔයාලට කරන්න තියෙන්නේ දැන් නිකන් බලන්න ඔයාලට සමානුනේ sin 30 cos 60ටනේ. sin 30 පෙළි sin 30 මෙතනින් එන කෙලින්ම තමයි sin 30 මෙතනින් එන කෙලින්ම තමයි මෙතන cos 60 තියෙන්නේ. හරිද? පොඩි එකක් නම් මම ගණන් ගන්න එපා. තමයි පොඩි උන් අඬනවා බා. ඒව ගණන් ගන්න එපා. හරිද? පොඩි එකක් නෙමෙයි මේ උඹලා මේ පානවා. එතකොට අපි ගමු cos කීයද? cos අපි ගමු කීයක්ද? එන්නේ cos 48යි අංශක 48යි කලා 52ක් ගමු. හරිද?
කොස් 48යි කලා 52ක්. හරි. ඔයාලට දැන් තෝරන්න තියෙන්නේ මේ පේළිය ඉඳන්. මොකද්ද? සයින් එකේ අග ඉඳන් තමයි දැන් ඔයාලට මෙහෙ බලන්න තියෙන්නේ. එතකොට මම පෙරලා ගන්නවා මෙහෙම කෝසයින් වල මේ පේළියේ බිංදුව ඉඳන් මෙහෙම එනවා. හරිද? බිංදුව ඉඳන් මෙහෙම එද්දි මම එනවා කීයටද මට එන්න තියෙන්නේ 48ට. හරිද? 48 52නේ තියෙන්නේ. එතකොට මට තෝරගන්න තියෙන්නේ 50. 48 50ට තමයි මට එන්න තියෙන්නේ. හරිද? 48 50 තියෙන්නේ පළවෙනි පිටුවේ. 48 50. 48 50 කීයද? 0.6යි 5යි 8යි 3ක් කියලා එනවා. මෙතන 50 තියෙනවා. මට මෙතනදී හම්බ වෙනවා කියලා හිතමු 45 48. හරිද? 48 50 0.6යි 5යි 8යි 3යි. 0.6යි 5යි 8යි 3ක් කියලා මට එනවා. හරිද? තව දෙකකුත් හොයන්න තියෙනවානේ. තව දෙකකුත් හොයන්න තියෙනවා. එතකොට මේ දෙක හොයන්නේ ඒක මෙතනින් බලන්න. ඒක නම් මෙතනත් දෙක පියන පිළිවෙලටම තමයි මේකත් තියෙන්නේ. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ කොහොම බැලුවා. දෙකට එන්නේ කීයද? 4යි. දෙකට එන්නේ 4යි. හරිද? එතකොට මට ඒ 4 එකතු කරන්න තියෙනවා. මෙතනදී දෙකට එන්නේ 4යි කියලා එකක් එනවා. එතකොට 0.6යි 5යි 8යි 3ට 4ක් එකතු කරනවා. 6යි 5යි 8යි 7ක් කියලා මට ලැබෙනවා. එතකොට මට මෙතන ලියන්න පුළුවන් මේ උත්තරේ. හරිද? මේකේ මනිත් පැත්ත කරන්න තියෙන්නේ කොහමද? මේ අගේ ආවොත් මේක මෙතන හොයනවා. ඒක තියෙන අංශකේ කලා ගානයි හොයනවා. මේම හොයා ගන්නවා. ඊට පස්සේ ඒක තව පුරවන්න ඕන ගාන මෙතනින් හොයා ගන්නවා. ඊට පස්සේ සම්පූර්ණ ගාන අපි මේ විදිහට හදලා ලියනවා. කියන්නේ මෙතන වෙන්නේ අංශක 48යි 50යි කියලා මේක හොයාගත්තාම වෙනවා. ළඟ මේකේ අගයන් දෙකක් මැද්ද එකක් තමයි ඉන්නේ. එතකොට අපි ඒකට මෙහා එක හොයා ගන්නවා. එතකොට දෙක වෙන්න කියන්නේ මේක 87 නේ වෙන්නේ. 65යි 87 නේ තියෙන්නේ. 65යි 87 වෙන්න 83ට තව 4ක් එකතු කරන්න බලනවා 4 මෙතන තියෙනවා කියලා. 4 මෙතන තියෙනවා නම් කෙලින්ම මේ දෙක අරගෙන දාගන්නවා 4 නැත්තම් 4ක් එකතු වෙන්න ඕනේ 4ක් නෑ. ඔයාලට හිතන්න තියෙන්නේ 3කුයි 5කුයි කියලා. 4ක් එකතු වෙන්න ඕනේ. ඔයාලට තියෙන්නේ 3කුයි 5කුයි. මෙතන 3යි මෙතන 5යි තියෙන්නේ. එතකොට ඔයාලට 3යි 5යි දෙකම තෝරගන්න පුළුවන්. මොකද ඒ 3යි 5යි තියෙන වෙලාවට දෙකම තෝරගන්න පුළුවන්. හරිද? මොකද දැන් මේ කලා ගානක් කියන්නේ බං දැන් මෙහෙම 3යි 5යි આવොත් කලා පොඩි වෙනසක් නේ. ඉතින් 3ට තියෙන්නේ කලා 2යි මෙතන 5ට තියෙන්නේ කලා 3යි කියන්නේ. මේ කලා දෙක කියන්නේ පංසක 48යි කලා 52 වුණත් එක වගේ 53 වුණත් එක වගේ. වල බලන්න අර කෝණමානේ චූටි ඉරි කෑල්ලන්නේ බං වෙනස් වෙන්නේ. සමහර විට ওই කලාවක් කියන්නේ අපි මෙහෙම ත්‍රිකෝණය අඳිනකොට ඕක නිකන් අර මේ නිකන් අර පැන්සලේ මහතට මේ චූටි මහතට වෙනස් වෙන කෝණෙදී ආන් ඒ වගේ අගයක්. එතකොට ඒක ලොකුවට කවුන්ට් වෙන්නේ නෑ බං. ඒ හින්දා අර චූටි ගණන් අපි නොසලකා හරින්නේ ඒක. ඒ වගේ වැඩක් තමයි. එතකොට ඒ වගේ වුණාම ඕක 3 දැම්මත් 5 දැම්මත් ප්‍රශ්නයක් නෑ. එනේ මෙතනින් 3 දැම්මත් 5 දැම්මත් ඒ කියන්නේ මේක 2යි 3යි එකතු වෙන්නේ. හිතන්න මෙතන 3 කැලින් තියෙන්නේ 2. 5 කැලින් තියෙන්නේ 3 කියලා. හරිද? 4 නෑ. දැන් 4ක් එකතු කරගන්න ඕනේ මේකට මේ 87 වෙන්න 4ක් නෑ. හිතන්න 3යි 5යි තියෙන්නේ. හරිද? එතකොට 3 එකතු කරත් ඔය කියන්නේ 3ක් එකතු කරාට පස්සේ මේක 3ක් එකතු කරාට පස්සේ 65යි 86යි එන්නේ. හරිද? 5ක් එකතු කරාට පස්සේ 65යි 80 කීයද? 8ක් එනවා. හරිද? එතකොට ඕකෙන් ඇවිල්ලා එන මෙන්න මේ ගාන දැන් එතකොට දැන් එක්ක අංශ මේ අංශ 48යි කලා 53ක් කියනවා. නැත්නම් ඔයාලට දාන්න වෙන්නේ කලා 50 කීයද? 2ක් 3ක් තියෙන 3ක් වෙනවා. එක්ක 2 දාන්න තියෙනවා. හරිද? එතකොට ඔය චූටි කලා ගාන නොසලකා හරින්න පුළුවන් තරම එකක්. හරිද? ඒක ඔයාලට ඒ චරම ලොකුවට තියෙනවා නම් අර නිකන් 3D drawing එක වගේ ඒකත් ඔය උත්තර මෙහෙම කලා ගණන් හොය කරන්න දෙයක් නෑ. හරිද? එතකොට මේ වගේ ඒක දෙකම දැම්මත් අර නිකන් අර සාමාන්‍ය පොදු රීතියක් තියෙනවා ඊට මෙහා එක ගන්න කියලා. හරිද? ඒ කියන්නේ 3යි 5යි වගේ තිබ්බොත් තම 3ක් එකතු කරලා මේක හිතන්න 3 කෙලින් මේක 2 කිව්වා කියලා අහනම් 2 කියලා මෙතනින් දාන්න කියලා. දැන් හිතන්නකෝ 4ක් එකතු කරන්න ඕනේ. ඔයාලට තියෙන්නේ 2කුයි 5යි කියලා. දැන් මෙතන තියෙන්නේ 2. මෙතන තියෙන්නේ 2 ආයේ 5 තියෙනවා. හරිද? මේ 2 කෙලින් තියෙන්නේ 2මයි 5 කෙලින් 3 තියෙනවා.
එතකොට ඔයාලට වඩාම 4ක් එකතු කරන්න ඕන දැන්ට 5ක් එකතු කරලා ගන්න එක නිවැරදි නේද? දැන් මෙතන දෙකක් එකතු කරලා 4ක් එකතු කරන්න ඕනේ 2යි තියෙන්නේ. තව දෙකක්ම පිරෙන්න තියෙනවා. හරිද? ඒ දෙක පවා එන චූටි ගණන් කරද්දී ඒක පවා නොසලකා ඉන්න පුළුවන්. මම කියන්නේ ඒ වැඩාත් නිවැරදි වෙනවා. මෙතන දෙක තියෙන මෙතන පහ තියෙන. 4ක් ඕන දැනට 5ක් එකතු කරනවා. හරි එකක වැඩියක් තියෙනවා. 4ක් ඕන දැනට දෙකක් මදියෙන් තමයි මෙතනදී. ඒ වගේ වෙලාවකට අපිට මේ පහ තෝරගන්න පුළුවන්. හරිද? එතකොට ඒ වගේ කතාවක් තමයි උතන තියෙන්නේ. එතකොට එහෙම ගත්තාම මෙතන ඔයාලා ලඝු ගණක බලන්න දන්නවා නම් ඒ ලඝු ගණක වල විදිහටම තමයි මෙතන සිස්ටම් එක යන්නේ. හරිද? එතකොට ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට මේක පැහැදිලි කියලා හිතනවා. හරිද? එතකොට මේ ටික තව ටිකක් ලඝු ඔයාලා මේ ත්‍රිකෝණ ලාගයන් ටිකක් ඔයාලා හිතන ඒවා ටික ලියා ගන්න. අංශක 90ට අඩු කෝණ ටික ඊළඟට කලා 60ට අඩු කෝණ ටිකක් මේ දාලා කෝණ ටිකක් ඔයාලා කැමති ඒවා ලියා ගන්න. හරිද? ලියාගෙන ඔය පොත බලලා ඒව බලලා ප්‍රැක්ටිස් කරන්න. හරිද? එතකොට මතක තියාගන්න ඕනේ සයින් වගේම මේ පැත්තේ ඉඳන් තමයි කොස් බලන්න තියෙන්නේ. මේ පැත්තේ තියෙන අංශක ගාන, මේ පැත්තේ තියෙන කලා ගාන අර මධ්‍යන්තර 10ට අඩු ගණන් ටික මෙතන තියෙනවා. ඒතර මේව බලලා ඔයාලට ඒක ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේක ඒ වගේ කෝණ ටිකක් වල දාගෙන ඒක ප්‍රැක්ටිස් කරගන්න වෙන්නේ. එතකොට මේකෙන් ත්‍රිකෝණමිතිය ඉවරුනාට පස්සේ ත්‍රිකෝණ ගැන ජ්‍යාමිතිය තියෙන හැමදේම ඉවර වෙනවා. ඊළඟට ඔයාලට වෘත්තය කරන්න. එතකොට වෘත්තය කරන් තියෙනවා. තව ජ්‍යාමිතිය පාර්ට් ටිකක් තියෙනවා. සමාන්තර ආශ්‍රාන ඕවගේ කැලි ටිකක් තියෙනවා. ඒ ටිකක් කරගන්න. දැන් ත්‍රිකෝණ ටික ඉවරයි. ඊට පස්සේ වෘත්තය වුණාට පස්සේ අර ලොකු කැලලක් ඉවර වෙනවා. මොකද ත්‍රිකෝණයි වෘත්තයයි ඇස්සේ තමයි සෑහෙන වැඩ කොටසක් තියෙනවා ජ්‍යාමිතිය වල. ඊට පස්සේ නිර්මාණ පාර්ට් එක තියෙනවා. ඒකත් කරලා දෙන්න. ඔකට මෙතනදී ත්‍රිකෝණ පාර්ට් එක ඉවරයි. හරි එහෙනම් බැට් ටික කරගන්න තියෙන්නේ ජය වේවා.